ඉස්සරහට එන්නේ අවුරුදු කාලේනේ. ඉතින් මේ කාලෙට ගෙදරට අමුත්ත වෙනකොට විශේෂ රෙසිපි අපි හදනවනේ. ඉතින් ඔන්න ඒ විදිහට හදන්න පුළුවන් ලේසිම ලේසි ඒ වගේම හරිම රස චිකන් රෙසිපි එකක් තමයි ඔන්න මම අද අරගෙන ආවේ. අපි හැමදාම එකම විදිහට චිකන් හදන නිසා මට පාටත් වෙනස් විදිහට මේ විදිහට ග්‍රීන් චිකන් කරි එකක් හදලා බලන්න හිතුණා. ඉතින් මේක ඇත්තටම හරිම රසයි. මේ හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. අපි ගිහින් බලමු කොහොමද කරගන්නේ කියලා. අද මම මේ චිකන් එක හදාන්න චිකන් ග්‍රෑම් 800ක් කටුයි කෑලි ඒ වගේම පීගුතුයි එක ගත්තේ. පීගුතු කන්න අකමැති කෙනෙක්ට එක් ගන්න නැතුව හදාගන්න පුළුවන්. අපි අද හදන ග්‍රීන් චිකන් කරි එකට මේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මම අද අරගෙන තියෙනවා කරපිංචා, ඊට අමතරව මිංචි කොළ, කජු, ඉඟුරු සුදු ලුණු, අමු මිරිස් කරල් 4-5ක් අරන් තියෙනවා. ඒ වගේම කොත්තමල්ලි කොළ. මම මෙතන නයි මිරිස් ඉදිච්ච කරලකුත් දැම්මා. මොකද අපි ටිකක් කොච්චර උනත් සැරට කන කට්ටියනේ. ඒ නිසා ඉතින් නයි මිරිස් දාන්න අකමැති කෙනෙක්ට මේකට අමු මිරිස් තව වැඩි කරලා ගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ අර ලෑස්ති කරගත්ත අමු මිරිස් කරල් ටික පොඩියට කපා ගන්නවා. ඒතර බ්ලෙන්ඩ් කරගන්න ලේසි. ඒ ටිකයි ඉඟුරු සුදු ලුණු ටිකයි පොඩියට කපලා දා ගන්නවා. නයි මිරිස් කරලත් එක්කම. ඊට පස්සේ අනිත් දේවල් ටිකයි මෙතන ගත්ත කජු ටිකයි ඔක්කොම මම දාලා මේකට වතුර මේස හැන්දක් විතර දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් ඔයාලට මේ කජු මම මෙතන කෑලි 7-8ක් විතර තමයි ගත්තේ මේ ග්‍රෑම් 800ටම. ඔයාලට කැමති නම් තව වැඩිපුර දා ගන්න පුළුවන්. ඒතර තව ගොඩක් රස කරගන්න පුළුවන්. ඊළඟට මේ චිකන් එක රස කරගන්න ඕනම කරන දේ තමයි මීකිරි. මම මීකිරි මෙතන මේ සැඳි 2මාරක් විතර ගත්තා. යෝගට් දාගන්න එපා. ඒතර පැන රසක් එනවනේ. ඒ නිසා මීකිරිම අනිවාර්යයෙන්ම දාගන්න. ඔන්න මම දැන් අර මිශ්‍රණය හොඳට බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. බලන්න මේකේ ගොඩක් වතුර ගතිය නෑ. මම වතුර මේස හැන්දයි දැම්මේ. ගොඩක් වතුර දාගන්න නැතුව බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මේක මම චිකන් එකට දාගන්නවා. ඉතින් වතුර ගොඩක් දාන්න නැතුව බ්ලෙන්ඩ් කරගන්න. මොකද අපි මේ මීකිරි දාන්න නිසා චිකන් වලත් වතුර තියෙන නිසා වතුර ගොඩක් වැඩි වෙන්න පුළුවන් චිකන් කරි එකේ. දැන් මම කරන්නේ චිකන් එකට ඕන කරන ප්‍රමාණයට ලුණුත් දාලා මේ කර්ඩ් එකයි එතකොට හදාගත්ත පේස්ට් එකයි එක්ක මේක හොඳට අතෙන් මික්ස් කරගන්න එක. දැන් මම මේක මේ විදිහට හොඳට මික්ස් කරලා තියෙන්නේ. මේක වහලා විනාඩි 30ක් 40ක් එහෙම නැත්නම් පැයක් විතර සීසන් වෙන්න තියන. එතකොට තමයි මේකේ ගොඩාක් රස තියෙන්නේ. මේ තියෙන්නේ අර බ්ලෙන්ඩ් කරගත්ත භාජනේ. ඒකට මම වතුර ටිකක් දාලා දාගන්න. වෙනම තියාගන්නවා. ඒක මස් එකට දාන්න එපා. වෙනමම තියාගන්න. මම ගත්ත චිකන් ග්‍රෑම් 800ටම මීඩියම් සයිස් එකේ ලුණු ගෙඩියක් පොඩියට කොඩු හැටයට කපලා මම ලෑස්ති කරලා තියාගන්නවා. ඊට අමතරව කුරුඳු, එනසල්, කරමුණු ඇටි මේ ටිකත් ලෑස්ති කරගන්නවා. මේකම ඔයාලට බේ ලිව්ස් තියෙනවා නම් දාගන්න. මට මෙතන පෙන්නන්න බැරිනවා. තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාගන්න. මම විනාඩි 30ක් විතර තමයි සීසන් කරේ. ඔයාලට ඊට වැඩි වෙලාවක් සීසන් කරන්න පුළුවන් නම් හොඳයි. අපි දැන් මේක හදාගන්න යමු. මම නම් සාමාන්‍ය චිකන් හදන්නේ තාච්චි එක. ඔයාලට කැමති නම් මැටි හට්ටි එක හදන්නත් පුළුවන්. මම මේ විදිහට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට බේ ලීව්ස්, එතකොට කුරුදු, එනසල්, කරාමුණු ටික දාගන්නවා. එනසල් දාති පොඩ්ඩක් කඩලා මම දාගන්නේ. ඊට පස්සේ අර කපාගත්ත ලුණු ටික දාලා මේකෙන් හොඳ සුවඳක් එනකම් විනාඩි 2-3ක් අඩු ගින්දරේ මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ ටෙම්පරාදුව ටික වෙලාවක් කරගන්න. එතකොට චිකන් එක ගොඩක් රසට හදාගන්න පුළුවන්. ඔන්න දැන් ලුණු ටික ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඒ වෙලාවට මම අර ලෑස්ති කරගත්ත චිකන් ටික මේකට දාගන්නවා. මේ වෙලාවේ ඔයාලගේ චිකන් එක ඔයා පැයක් විතර සීසන් කරා නම් වතුර ගොඩාක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වතුර ඔක්කොම දාන්න එපා. චිකන් ටික විතරක් දාන්න. මම දැන් මේක පැය භාගයක් විතර සීසන් වෙන්න තිබ්බ හින්දා ගොඩාක් වතුර නැහැ. ඒ නිසා මම මේ ටික ඔක්කොම මෙහෙම දාගන්නවා. මේ විදිහට චිකන් ටික ඔක්කොම දාගත්තට පස්සේ අර ටෙම්පරාදු කරගත්ත ලුණු එකත් එක්ක තව විනාඩි 2-3ක් මේකේ පියන වහන්න නැතුව මම පොඩ්ඩක් මේක කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව විනාඩි 10ක් අඩු ගින්දරේ එක පැත්තක් හොඳට උයා ගන්නවා. ඉතින් අපි අද හදන්නේ ග්‍රීන් චිකන් කරි එකක් හින්දා මම මේකට මිරිස් කුඩුවත් ගම් මිරිස් කුඩුවත් දැම්මේ නැහැ.
ඔන්න දැන් විනාඩි 10කට විතර පස්සේ ඔයාලට මේ පේනා වගේ චිකන් එකේ හොඳට වතුර උල්ලා තියෙනවා. අපි වතුර පොඩ්ඩක්වත් දැම්මේ නැහැ මේක හදද්දී. ඊට පස්සේ මම මේකට කහ කුඩුයි කොත්තමල්ලි මුලකුයි දාගන්නවා. කොත්තමල්ලි මුල දානකොට හොඳට හොදලා දාගන්න නැත්තම් වැඩි තියෙනවා. මේක අනිවාර්යයෙන්ම තියෙනවා නම් දාගන්න. මේ එතකොට ගොඩාක් රසයි මේ චිකන් කරි එක. ඊට පස්සේ මේක කලවම් කරලා ආපහු අර විදිහටම අඩු ගින්දරේ විනාඩි 10ක් මම මේක උයා ගන්නවා. මේ තියෙන්නේ ගෙදරම හදාගත්ත බැලුපු 3-5 එකක් මේක අම්මා හැදුවේ. ඉතින් දැන් මේ චිකන් එක විනාඩි 20ක් විතර මේ උයලා තියෙන්නේ මං. ඊට පස්සේ කරන්නේ අර හදාගත්ත බැලුපු 3-5 එකෙන් වැඩි නෙමෙයි තේ හැන්දක් විතර මේකට දාගන්නවා. ගොඩාක් දාගන්න එපා. අපි මේක ග්‍රීන් චිකන් කරි එකක් හදන හින්දා. ඊට පස්සේ මං කරන්නේ මේකේ දැන් අපිට හොදි ඕන හින්දා අර බ්ලෙන්ඩ් කරගත්ත කප් එකේ තියෙන වතුරකට තව වතුර ටිකක් දාලා වතුර කෝප්පයක් විතර වෙන්න චිකන් එකට මෙහෙම දාගන්නවා. ඊට පස්සේ මේක කලවම් කරලා පොඩ්ඩක් මේක උතුරන්න දෙනවා ගින්දර වැඩි කරලා. දැන් ඔන්න මේ විදිහට උතුරගෙන එනකොට මේක වහලා මීඩියම් හීට් එකකට ගින්දර අරගෙන තව විනාඩි 5ක් මේක මං උයා ගන්නවා. ඒ විනාඩි 5කින් පස්සේ බලනකොට ඔන්න මේ විදිහට මේකේ හොදි තියෙනවා. එයාලට හොදි ගොඩක් ඕන නම් මේ වෙලාවේ බා ගන්න පුළුවන්. හැබැයි මම නම් ටිකක් තික් එකට කැමති නිසා මම තව විනාඩි 5ක් 6ක් විතර මේ විදිහටම අඩු ගින්දරේ මේක උයා ගන්නවා. මට ඕන ගානට මං චිකන් එකේ හොද්ද හින්දගෙන තියෙන්නේ. මං ටිකක් තික් එකට තමයි කන්න කැමති. ඉතින් දැන් මට මේ ගාන ඇතේ. දැන් මම ලිප ඕෆ් කරලා මේක බා ගන්නවා. හැමදාම එකම පාටට එකම රසට චිකන් හදන්නේ නැතුව ඔයාලා මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මොකද දැන් මගේ තවසම චිකන් රෙසිපි එකක් වුණා මේක හැදුවට පස්සේ. ඉතින් විශේෂ දවස් වලට විතරක් නෙමෙයි ඔයාලට බත් පාන් රොටි මේ වගේ ඕනම දෙයක් එක මේක කන්න පුළුවන්. හොද්ද ටිකක් තික් එකට හදාගන්නකො මං කියනවට ගොඩාක් රසට තියෙනවා මේක. මිරිස් කුඩු දාන්න එපා. මං කියපු දේවල් ටික විතරක් දාලා ඔයාලා මේක හදලා බලන්න. ඉතින් ඔයාගේ යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා මේක හැදුවත් යටින් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරන ගමන් මේ වගේම ලේසි රෙසිපි එකක් අරන් මම ඔයාලව හැම වෙලේම ඉක්මනට මෙන්න පරිස්සමෙන් ඉන්න.